Hi, welcome to my YouTube channel. අද මම ඔයගොල්ලන්ට ගේන්නේ unboxing වීඩියෝ එකක්. මේ මගේ දෙවනි unboxing වීඩියෝ එක. ඔන්න ඕක තමයි පාසල් එක. ඔන්න ඔය තියෙන්නේ පාසල් එක. ඕක මම කඩන්න නෙමෙයි හිතන් හිටියේ. හැබැයි මම කැඩුවා. හැබැයි මම ඉටිකොලෙන් විතරයි කඩලා තියෙන්නේ. පොඩි සද්ද ඒව ගණන් ගන්න එපා. මම ඉටිකොලෙන් විතරයි ඒක කැඩුවේ. ඉතින් මං ගිය පාර නම් ඒක එවෙලෙම කඩලා පෙන්නුවා. ඔන්න ඔහොම තමයි බොක්ස් එකේ ඇතුළේ තියෙන්නේ. ඔන්න ඔය විදියට එකක් තියෙනවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කාඩ් එක තියෙනවා. අපි එහෙනම් ඇතුළ බලමු මොනවද තියෙන්නේ කියලා. ටඩා! ඔන්න ඔය විදියට තමයි තියෙන්නේ. ඒකෙත් කාඩ් එක තියෙනවා. ඊළඟට ජුවලරි බොක්ස් එකකුයි. තව තියෙනවා. තව ඔය එක පොඩි ඒවා දාලා තියෙන එකකුයි. ඒවා ඔක්කොම එකට දාලා තමයි දාලා තියෙන්නේ. මං ආයි කාඩ් එක පෙන්නනවා ළමයි ගණන් ගන්න එපා. ඒක හොඳට මම පැහැදිලිව පෙන්න ගත්තේ. ඔන්න ඔය තියෙන ජුවලරි බොක්ස් එක කෑලිත් ආවා. හරි ඔය තියෙන ජුවලරි බොක්ස් එක. ඕකේ මට හම්බුනේ පින්ක් එක. කියන්නේ පාට දෙකක් එකේ තියෙන්නේ. පර්පල් කලර් එකක් වගේ එකක් තමයි උඩ අරින පියනේ තියෙන්නේ. ඔන්න ඔය තියෙන්නේ. ඔන්න ඔය විදිහට පර්පල් කලර් එකකුයි ලයිට් පින්ක් එකකුයි තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඒක ඇතුළට යාමර මගේ රින් එකත් දාලා තමයි එවලා තියෙන්නේ. රින් එකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒක ඇතුලේ හොඳට ඉඩ තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි රින් එක තියෙන්නේ. මම පෙන්නන එකත් චූටි ඉඩිකොලයක දාලා පරිස්සමට හරිම පරිස්සමට ඒක කිසිම බඩුකට හානි වෙන්නේ නැති වෙන්න තමයි ඒක ඔක්කොම එවලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි රින් එක තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මගේ අතට තියෙන්නේ. ඒකේ හાર્ට් එකක් තියෙන්නේ. ෂේප් එක ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. හાર્ට් ෂේප් එකක්. ඒකේ සුදු පාට මැණික් නිකන් මැණික් ගල් නෙමෙයි සුදු පාට නිකන් සුදු ගල් වගේ තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එතන රින්ස් දාන 3ක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඒක තියෙන්නේ. ඔය තියෙන්නේ මං අර බොක්ස් එකේ පෙන්නපු එක මම මතක හැටියට මං දැම්මද කොහෙද එහෙම එකක් වීඩියෝ එකට. ටඩා! ඔන්න ඔය තියෙන්නේ අනිත් එක. ඔය තියෙන්නේ ඒක තමයි. අපි බලමු ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මුලින්ම අපිට හවුවෙනවා බූල්ස් 3ක්. බ්ලූ කලර්, පින්ක් කලර්, පර්පල් කලර්. චුටි බූල්ස් 3ක්. ඊළඟට අපිට හම්බෙනවා මොනවද ඒකට කියන්නේ අර අරරිය ක්ලිප් කියන්නේ ඒකක්. ඒක හරිම ලස්සනයි රෝස පාට. ඊළඟට අපිට හම්බ වෙනවා පොඩි නිකන් ස්පොන්ජ් වගේ මේකප් ස්පොන්ජ් වගේ දෙකක්. ඒක හරිම සොෆ්ට්. එන්නේ ඒ වයින් දෙකක් මම ඕඩර් කරා. ඒ දෙකම ඇති. ඔව් ඔය තියෙන ඒ අනිත් එක ඔන්න ඔය වගේ දෙකක් ඕඩර් කළා. ඊළඟට තියෙනවා අර මස්කාරා වගේ නිකන් අන්න ඒ වගේ එකක්. මං ඒවයි නම් දන්නේ නැහැ. කොහොම හරි මං ඒව ඕඩර් කරා. ඔය මං ඔය පෙන්නන විදිය. මං ඒවා ඉතින් ආසාවට ඕඩර් කරේ. මං ඒව යූස් කරන්නේ නැහැ. හදිස්සියේ හරි ඕන වුණොත් කියලා තමයි මං ඕඩර් කළේ. ඊළඟට තියෙනවා බියුටි බ්ලෙන්ඩර් එකක්. ඒක නිකන් අමුතු සුවඳයි. මං ඒව කොහොමත් වොෂ් කරලා තමයි ගන්නෙ. මං ඒව වොෂ් කරන්න දැම්මා. ඊළඟට ඒ ටික තමයි තියෙන්නේ. ඒ ටික තමයි ඔය බොක්ස් එකේ තියෙන්නේ. මං ඔන්න ආයි පෙන්නනවා ඔයගොල්ලන්ට. ඔන්න ඕකයි. ඔන්න ඕකයි. ඔන්න ඕකයි. හරි ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් මං ඔන්න ඔයගොල්ලන්ට බොක්ස් එකේ ඇතුළ පෙන්නන්නම්. ඔය තියෙන්නේ. ඔය විදිහේ චිරිබිරි ටිකක් දාලා තියෙන්නේ ඒක ඇතුළට. හරිම ලස්සනයි. හරිම ලස්සනට පිළිවෙලට පැක් කරලා තියෙනවා. ඒක කියන්න ඕනේ. හරිම thank you. ගොඩක්ම thank you අක්කේ. මාර්ම ෆ්‍රෙන්ඩ්ලි ඒ අක්කා මාත් එක්ක හොඳට කතා කරලා මට අවශ්‍ය හැම දේම මෙහෙම මොනවද ඕන අරවද ඕන එහෙම කියලා හැම දේම අකුරෙන් අකුරට ඇහුවා. මම ඔන්න ඔය ජුවලරිස් ටික දාන එක තමයි ඔය තියෙන්නේ ඔතන. මම ඔයගොල්ලන්ට දාලා ඔක්කොම පෙන්නන්නම්. ඔන්න ඔතන දානවා මම දැන් මාලයි ඔන්න දානවා. ඔන්න ඔහොම ඔක්කොම
එකතු කරලා දානවා. ඒ කියන්නේ මම ඕඩර් කරපුවා නෙවෙයි. අර කියන්නේ මම කලින් ඔය ගත්ත ඒවා ඒව ටික තමයි ඔය එකතු කරලා දාන්නේ. මම ඒ ජුවලරි බොක්ස් එක ගත්ත එක ගොඩක් ප්‍රයෝජනවත්. මොකද මගේ ජුවලරිස් හැම තැනම තියෙනවා. ඒ කියන්නේ ඔය මාලයම එක එක තැන්වල එල්ල තියෙනවා. ඒක හින්දා තමයි මම ඒක ගත්තේ. ඒක හරිම මේ මට හරිම යූස්ෆුල්. ඔන්න මම ඒක දැම්මා. ඒක හොඳට හයියයිත් එක්ක මම ඔය බේස්ලට් වගේක් දාන්නේ. තව මොකක්ද එකක් දැම්මා මට පේන්නේ. ඔන්න ඔය වගේ ඒවා ටිකක් දාගන්න ඔය සුකුරුත්තන් ටිකක්. මං ඉතින් දන්න මං ඉතින් හිතනවා ඕනම ගෑනු ළමෙක් ඕවට ගොඩක් ආසයි. හැම ගෑනු ළමෙක් ළඟම කොච්චර නේද එකක් හරි තියෙනවා ඕවා. ඉතින් මාත් ඒ වගේ ඒවට මාරම ආසයි. ඔන්න ඔය තියෙන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැති හින්දා මම පෙන්නන්නම්. ඔන්න ඔය තියෙන්නේ ඔය තියෙන මම ඔක්කොම ජුවලරිස් ටික දාලා මම මෙතනට එකතු කරේ නැහැ. මං ආලොග් එකේ දෙවෙනි දවසේ මම ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්නම් ලස්සන වෙන ක්‍රමය මොකද්ද කියලා. ඒකට ඕන ඉන්ග්‍රීඩියන්ට් ටික මම ලෑස්ති කරගත්තා. මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්නම්. මෙන්න මේක. හරි ඔය තියෙන්නේ විටමින් E. ඒවයින් මම දෙකක් ගත්තා. ඊළඟට ඇලෝවේරා ජෙල් ගත්තා. තව ගත්තා සබන්. ඒ කියන්නේ සබන් කෑල්ලක්ම සැර නැති මොනවා හරි සබන් జాතියක්. අයින මේකට බේබි සබන් තමයි ගන්න ඕනේ. මම ගත්තේ සැර නැති සබන් జాතියක්. ඒක මම නිකන් චූටි චූටි කෑලි වලට කපා ගත්තා. ඔය තියෙන්නේ ඒක තමයි. ඒ වගේ චූටි වලට කපා ගත්තාම අපිට මේ ඒක දිය කරන්න ලේසි හින්දා තමයි ඔය වගේ චූටියට මම කපා ගත්තේ. ඔයගොල්ලන්ට ඕන නම් ග්‍රේටර් කරගන්නත් පුළුවන් සබන් කෑල්ල. ඒක තියෙනවා. ඊළඟට තව කෝපි තියෙනවා. මම ඒක මෙතනදී ගත්තේ නැහැ. අපි දැන් හදන්න යමු. ඔය වගේ මද ගින්දරේ වාචනයක් තියාගන්න. කියන්නේ ඔයගොල්ලෝ මේකට හොදි නොදා තියෙන වාචනයක් වඩාත් හොඳයි. මොකද හොදි දාලා තියෙන වාචන හොඳ නැහැ. ඉතින් ඔන්න ඔය සබන් ටික ඔන්න ඔය විදියට දාලා මම ඔකට දැම්ම වතුර දැම්මා. කපර රහල් ගන්න අන්න ඒ වගේ කප් එකකින් එකක් විතර දැම්ම ඕකට මම. ඔයගොල්ලන්ට පේනවා ඇති. එකක් විතර තමයි මම දැම්මේ. වැඩි වෙයි කියලා. දැන් ඒක හොඳට කැම්බෙන්න තියන්න ඕනේ. සෝරි කැම්බෙන්න නෙමෙයි ඒකේ දිය වෙන්න. ඔන්න ඔය වගේ හොඳට කූරු ගන්න ඕනේ. ඒක හොඳට කූරු ගන්න. මේ සබන් එක ඔයගොල්ලන්ට ගෙදරදී හදා ගන්න පුළුවන්. මම කලිනුත් මේ සබන් එක මේ වගේ මේ රත් කැන මේ වගේ උණු කළා මම මේකේ බොඩි වොෂ් හැදුවා. ඒකට මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවේ නැහැ. මම ওই විදිහට බොඩි වොෂ් හැදුවා ඒකෙන්. ඊළඟට ඔයගොල්ලන්ට බ්ලොග් එකක් ගේන්නම්. බොඩි වොෂ් හදන විදිය මම මේ පළවෙනි වතාවට තමයි මගේ YouTube channel එකට දාන්නේ මේ වගේ බ්ලොග් එකක්. කියන්නේ සබක් හදන වගේ මොනවා හරි ගෙදර හදාගන්න බ්ලොග් එකක් දාන්නම් පළවෙනි වතාවට. ඒක නැත්තම් මම මේ වගේව දාලා නැහැ. මේකත් මම YouTube එකෙන් මේ වගේ නෙමෙයි හොයලා තමයි බැලුවේ. ඒ වයින් බලලා තමයි දැන් මම ඕගොල්ලන්ට ඇලෝවේරා ජෙල් අවශ්‍යම නැහැ. මේකට ස්වාභාවිකව දාගන්නත් පුළුවන්. ඒක කොට වඩාත් හොඳයි. මම ඇලෝවේරා ජෙලුයි මොනවාද මේ විටමින් E කරලුයි හිතලා දැම්මේ. නැත්තම් මේකට ඕනේ කෝපි සබනුයි විතරයි. හැබැයි මේ මම ඇලෝවේරා ජෙලුයි විටමින් E කරල් දෙක දැම්මා. විටමින් E කෝපි සබනුයි තියෙනවා නම් හොඳටම ඇති. ඕගොල්ලන්ට දැන් මේක මෙහෙම නෙමෙයි කෝපි නොදා අර මොනවාද සුදු හඳුන් වගේ දානවා නම් ගොඩක් හොඳයි. සුදු හඳුන් කුඩු දාලා ඔය කස්තුරි කහ ඒ වගේ දාලා ආයුර්වේද සබන් කෑල්ලක් හදාරනවා නම් වඩාත් හොඳයි. ඔන්න ඔය විදිහට දිය වෙනවා. තවත් ගොඩක් දිය වෙන්න තියෙනවා. මේකට ඉතින් ඇලෝවේරා ජෙල් ඕනෙම නැහැ. විටමින් E දැම්මම ඒව හොඳයි. මොකද අපේ හමට ගොඩක් හොඳයි විටමින් E කියන එක. කොණ්ඩෙට හමට. හැබැයි මේ සබන් කෑල්ල කොණ්ඩේ ගන්න එපා. ඒ වගේම මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ මූණේ ගන්න කියලා. මොකද මූණට එච්චරම හොඳ නැති වෙන්න පුළුවන්. ඒක හින්දා ප්‍රශ්නයක් නැහැ මූණේ ගෑවත්. මම නම් කියන්නේ මූණේ ගන්න එපා කියලා. මොකද මම නම් මූණේ ගාන්නේ නැහැ. මම මූණේ ගාන්නේ ෆේස් වොෂ් එක තමයි. මම සබන් ගන්නෙම නැහැ මූණේ. ෆේස් වොෂ් තමයි මූණේ ගාන්නේ.
ඔන්න ඔය විදියට ඔන්න ඕක නැත්තම් බෑනේ මේව මේක කරගන්න. හදන එකන්නේ විශේෂයෙන්. මම මේක ඇඟේ විතරයි ගාන්නේ. මේක ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ තියෙනවා නම් ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දාලා කොහොම හරි ෆ්‍රිජ් එකේ නම් දාන්නම දවස් දෙකක් විතර එනේ ෆ්‍රිජ් එකේ දැම්මොත් මං සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකේ දැම්මේ නැතිනේ මට කියන්න බෑ කොහොමද දවසක් ඇතුළත මේක හයි වෙලා එයි උඩ එකේ දැම්මොත් ෆ්‍රීසර් එක දැම්මොත් මේක මේ හොඳට එනවා. ඒ කියන්නේ ඒ වගේම එළියේ තියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. මම නම් තිබ්බේ එළියේ. එළියේ මේ මට එහෙම කියන්න ඒ මේකකට දාලා පොඩි කප් එකකට දාලා මම එළියේ තිබ්බ මට නම් ගියා දවස් 4ක් විතර. දවස් 4 වෙනි දවසේ රෑ තමයි මම මේ ඒක ගලවලා බැලුවා. හැබැයි නිකන් බෙරි බෙරි වගේ එකක්. දිය වෙන්න වගේ නිකන් දිය වෙලා සබන් කියලා වගේ ඒ වගේ ඉස්ස කොහොම හරි මම මේ ඒක පිහියෙන් හූරලා කොහමද උඩට ගත්තාම ලස්සනට සබන් අර කැටේ වගේ සබන් කියුබ් එක ලස්සනට ඇවිල්ලා තිබ්බා. ඉතින් මට හරි සතුටුයි ඒක හදලා මට ගානකම් ඉවසිල්ලක් නැහැ. මම දැන් ගෑවා එක. ඕගොල්ලන්ට මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට මම ගාලා දවස් 3ක් 4ක් මම මේක ගෑවා. ඔයගොල්ලන්ට මේ YouTube මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට. ඉතින් ඔන්න ওই විදියට දැන් ටිකක් ඝන වේගෙන තමයි එන්නේ මිශ්‍රණය. තව ඒ උනට සබන් ගොඩක් දිය වෙන්න තියෙනවා. ඉතින් මං ඊළඟට ඔයගලන්ට ගේන්නම් බොඩි වොෂ් එකක් හදන එක. මේකට සාමාන්‍යයෙන් බේබි සබන් තමයි ගොඩක් ගන්නේ. මම නම් බේබි සබන් නැති හින්දා මම බේබි සබන් ගන්නේ නැහැ. ඉතින් ඒකින්ද ගෙදර බේබි සබන් නැති හින්දා මම ඔන්න ඕක තමයි ගත්තේ. මම ඉතින් මේ කොහමද සතියකින් විතරද කොහොමද මේ බ්ලොග් එකක් දාන්නේ ඔයගොල්ලොන්ට මම මතක හැටියෙම සතියකින් විතර තමයි. හැබැයි මේක සෙල්ලන්නේ මම දිගටම හිතුවා බ්ලොග් ගේන්න. හැබැයි මට අමතක වෙනවා වෙලාවක් නැහැ. ඉතින් ඒක හින්දා පොඩි ප්‍රශ්නයක්. දැන් ඔයගොල්ලෝ බලනදී මම ඔකට ගත්ත සබන් ජාතිය රෙක්සෝලා එකේ අර තියෙන සබන් ආන් ඒක තමයි මම ගත්තේ. ඔන්න ඔය තියෙන දැන් හොඳටම මේ වෙලා තියෙන්නේ. දැන් මට මේ අධික දාන්න අමතක වුණා. ඉතින් ඔයගොල්ලොත් එක්ක කතා කරලා තමයි ඕකෙත් කළේ. ඕකේ ඇහෙන්නේ නැත්නම් මම මේකෙන් රෙකෝඩින් කරාට ඕකේ මම කතා කරලා මේක කරේ. ඉතින් ඕක දැන් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් මං හිතන්නේ තව වතුර ටිකක් දැම්මොත් හොඳයි වගේ. මම වතුර දැම්මද කොහෙද? හොඳට තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මාරම රස්නේ අත පිච්චෙන අතේ දාඩිය වැක්කේ එන්න මම අර ඔයගොල්ලන්ට අත පෙන්නුවේ ඒකයි. දාඩිය පිරিলা අතේ කියන්නේ අර රස්නේනේ මම මේකේ ඉන්නේ හැදි ගෑවෙත් අර ඇලුමිනියම් වගේ එකකිනේ. මොකද ඒවට රස්නේ ගොඩක් එනවා. මේ ඉතින් මගේ අතත් පිච්චුනාද කොහෙද ඔක කරන්න කියලා. ඔන්න ඔය විදිහට තමයි ඔක දැන් තියෙන්නේ. මේක නිකන් ෆෑෂන් එකක් කරාම සිරිලක් වගේ. මම පුඩින් එකක් වගේ මට පේනවා. ඔන්න ඔය කැම් මේ මොනවාද මේකේ ලයිට් එක ඔෆ් කරාම ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ෆෝන් එකේ ලයිට් එක ඔෆ් කරාම ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් මේකට මං කිව්වා මං තව වතුර ටිකක් දාන්න. මොකද දැන් ඝන වෙලා වැඩි වගේ හිතෙනවා. වතුර ටිකක් දාන්න. දැන් නිකන් දැන් මම මේකට එකට ඇලෙනවා වගේ දැන් ගොඩක් අර කියන්නේ ටික ගොඩක්ලා තිබ්බනේ දැන්. ලිපේ කොහොම හරි ඔයගොල්ලෝ මේක මද ගින්න තියාගන්න. ගින්දර වැඩි කරලා තියාගන්න එපා. අඩුත් නැදුව වැඩිත් නැතුව මද ගින්න තියාගන්න. මොකද නැත්තම් මේ මේක මේ වෙනවා. තව වතුර ටිකක් දැම්ම ඒකයි ඔච්චරම මේවා උනේ. මට ඒක වීඩියෝ කරන්න බැරි වුණා. දැන් අපි දාමු ඉන්ග්‍රීඩියන්ට්. ඕකට තාම මම සබනුයි වතුරයි විතරයි දාන්නේ. දැන් තමයි කෝපි දාන්නේ. ඔන්න ඔය වගේ කෝපි ටිකක් දැම්මා. ඔන්න ඔය වගේ යෝගට් හැන්දෙන් එකක් විතර කෝපි දැම්මා. ඔය කෝපි පොඩ්ඩට මාර විදියට පාතා ටිකක් දැම්මා. මාර විදියට ඔය කෝපි මේ එකට පාට මාර විදියට වෙනස් වුණා. හැබැයි සබන් කෑල්ල අර අඩිය තියෙන අඩිය අර සබන් පොඩි පොඩි කෑලි තිබ්බ. හැබැයි අර කෑලි ටික මේ තව ඇතුලේ කෑලි තිවිලා. ඒක කියන්නේ වතුර මදි හරි දිය වෙලා මොකද අමුතුකන කෑලි තිබ්බ සබන් තව. ඔන්න ඔය විදියට අමුතු පාටකට ආව එක ළමයි. මේක කියන්නේ වැඩිම සුවඳක් නෑ. අර අපේ පාවිච්චි කරපු සබන් එකේ සුවඳයි කෝපි එකේ සුවඳයි ඇලෝවේරා විටමින් E ඒවයි. ඔන්න විටමින් E දෙකක් දැම්මා. විටමින් E කරල් වල ඒවයි සුවඳත් එක්ක අමුතුම සුවඳක් තමයි මේකෙන් ආවේ. ඔයගොල්ලොත්
try කරලා බලන්න. මම ඕක දැන් red එකකින් තමයි හැන්ද අල්ලගෙන කරන්නේ. මොකද ඒක මාර විදිහටම රත් වෙලා. මේක හෙනට රත් මම විටමින් E කරල් දෙකයි කෝපි ටිකයි දැම්මා. දැන් ඒක තව ටිකක් හොඳට කලවම් කරගන්න. මම ඔතනදී මං හිතන්නේ ලිප ඕෆ් කරාද කොහෙද? ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් මං ඇලෝ ජෙල් ටිකක් දාගන්නවා. මේක නැචරල් ඒවා දැම්මත් ඒක ඉවරයි ළමයි. මට ඒව හොයා අන් ඔය විදිහට දාගත්තා ටිකක්. දාන්න. ඔයගොල්ලන්ට ස්වාභාවික කොමාරිකා ගන්න පුළුවන් නම් හොඳයි ඉතින්. මට හොයාගන්න විදිහ නැහැ. අනික මම ස්වාභාවික කොමාරිකා වලට කැමති අර නිකන් අමුතු අර කිරි එකක් තියෙනනේ කහ පාට නිකන් ඒක මාරම ගඳයි ළමයි. ඔන්න ඔය වගේ වාජනයකට මම දාගත්තේ. ඒක අර කොටු හැඩයක් තියෙන්නේ. ඒක හින්දා අර මේ හොඳයි ඒක. මොකද කොටු හැඩයන්නේ තියෙන්නේ. නැත්තම් ගොඩි වෙන වෙන හැඩවල දාගන්න පුළුවන්. අර මොනවද රවුම් ඒව තියෙන ඒවකට හරි මොකකට හරි කොමර් සබන් කෑල්ල ගන්න පුළුවන් විදිහට හදාගත්තා නම් හරි. ඉතින් මන් දැම්මේ ඔය වගේ එකකට ඔන්න ඔය විදිහට මම දාගන්නවා. සබන් ටික දැක්කද කෑලි කෑලි තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. කෑලි කෑලි තියෙනවා තාම සබන් වල. අරකේ ගොඩක් කැලිලා මේකේ බේසනේ මේ මොකක්ද වාජනේ ගොඩක් කැලිලා සබන්. ඔන්න ඔය විදිහට මම දාගන්නවා චුට්ටි චුට්ටි. හරි ඒක පොඩ්ඩක් මේ ටැප් කරගෙන හරි ඒක මම දාලා ඉවරයි. හෙට විතර තමයි මේක දැන් ඉතින් ඔක තියන්න තමයි තියෙන්නේ. හරි ඕක දැන් අපි හයි වෙන්නේ තියෙනවා. හරි නෙමෙයි තියෙන්නේ. ඔන්න ඔය තියෙන්නේ. හැබැයි මේක තාම ගලවන්න බෑ. ඒ කියන්නේ සබන් එක ටිකක් ගලවන්න හයි වෙලා ඔක පැයකට විතර පස්සේ තමයි ඔය තියෙන්නේ. තාම එනකොට හරියටම හයි වෙලා නැහැ. ඔය තියෙන්නේ පැයකට විතර පස්සේ සබන් කෑල්ල. සුවඳක් නෑ. ඒක තාම මුකුත්ම හයි වෙලා නැහැ. අඩිය කොහොමත් හයි වෙලා නැහැ. ඔයගොල්ලෝ මේක වහලා මම තිබ්බා. වහලා තිබ්බම නිකන් වතුර වගේ උඩ මතු වෙලා තිබ්බා. අපි එකචක් මේක තව ටිකක් හයි වෙනකන් අපි චොක්ලට් එකක් කමු. මං ආසම චොක්ලට් එක තමයි ළමයි ඕක. හයි. මම මේ වීඩියෝ එකේ මුලට දාලා තියෙන්නේ නම් මේක අන්බොක්සින් වීඩියෝ එකක් කියලා. හැබැයි මේක අන්බොක්සින් නෙවෙයි. අන්බොක්සින් වීඩියෝත් කියන්නේ මං අනිත් එක කොහොමද දන්නේ කියන්නේ කොහේ සබන් හදන එකක්. ඉතින් ඒ වගේ තමයි නම් ඔන්න ඔය තියෙන. දැන් මං හිතන්නේ ඔය පැය 3කට විතර පස්සේ ඒක දැන් උඩ හයි වෙලා හොදට යටත් හයි වෙලා හැබැයි ගලවන්න බෑ තාම හරියට. ඔන්න ඔය තියෙන්නේ. ඔය දවස් 4කට විතර පස්සේ. ඔන්න ඔහොම තමයි සබන්